ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් සුපුරුදු පරිදි ඔබත් සමග ගණිත ගැටලුවක් කතා කරන්න ආවේ. ඉතින් එකක් දින සම්බන්ධ මට හිතෙන්නේ විභාගයේදී අපේ 3 වසර 4 වසර 5 වසරේ දරුවන්ට දින සම්බන්ධ ගැටලු මම දකින ගොඩක් ප්‍රශ්න පත්‍ර ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා විසඳගන්නේ කොහොමද කියලා අපිට අපි පාඩමෙන් පාඩම නැත්තම් දින සම්බන්ධ අපට මට හිතෙන්නේ ගොඩාක් හදන්න තියෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක තමයි මේ දවසින් දවස අපි අලුත් ගැටලුවක් ඔබත් සමග කතා කරන්නේ. ඉතින් මේ ගැටලුවේදී දුවේ පුතේ මාසයක දිනය දුන් විට දින ගණන සෙවීම. යම්කිසි මාසයක දිනය දුන්නට පස්සේදී යම්කිසි මාසයක දිනය ලබා දුන්නට පස්සේදී දින ගණන සෙවීම. දින කීයක් තියෙනවද කියලා හොයාගන්න. ඉතින් ලේසිම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක 20යි 26 වර්ෂයේ මාර්තු 5 වෙනිදා බ්‍රහස්පතින්දා දවසකි. එම මාසයට ඇති ඉරිදා දින ගණන කීයද? දැන් එතකොට 20යි 26 වර්ෂයේ මාර්තු 5 වෙනිදා. දැන් එතකොට අපි දන්නවා මාර්තු 5 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් කියලා අපිට දීලා තියෙනවා. හැබැයි අපෙන් අහන්නේ එම මාසයට ඇති ඉරිදා දින. මෙන්න ඉරිදා දින කීයද කියලා. අපි දන්නවා මාර්තු මාසයේ අවසන් වෙන්නේ දුවේ පුතේ 31කින් අවසන් වෙන්නේ. මාර්තු මාසයේ 31කින් තමයි අවසන් වෙන්නේ. ඉතින් ඒක ඔබ මුලින්ම හඳුනා ගන්න ඕන කීයෙන්ද අවසන් වෙන්නේ කියන එක. නැත්තම් මොකද අදාළ දින ගණන් අපිට හොයාගන්න අපහසු වෙනවා. ඉතින් 5 වෙනිදා තියෙන මේ බ්‍රහස්පතින්දා කියලා. ඉතින් මම මේක ලියා ගන්නවා මෙතන 5 වෙනිදා. 5 වෙනිදා බ්‍රහස්පතින්දා. 5 වෙනිදා බ්‍රහස්පතින්දා. දැන් එතකොට මේ මාර්තු මාසයේ 5 වෙනිදානේ බ්‍රහස්පතින්දා අපිට හොයන්න කියලා තියෙන ඉරිදා. ඒ නිසා අපි මෙතන අඩු වෙවි යනවා 4ක් ලියුවා. 4ක් එතකොට එන්නේ අපිට බදාදා. 4 බදාදා. ඊට පස්සේදී 3 වෙනිදා. 3 වෙනිදා අඟහරුවාදා. 3 වෙනිදා අඟහරුවාදා. දෙවනිදා සඳුදා. දෙවනිදා සඳුදා. පළවෙනිදා අපිට ලැබෙනවා ඉරිදා ලෙස. දැන් එතකොට සතියකට දින 7යි. ඒකම ලියාගත්තාම අපිට මේ ගැටලුව පහසුවෙන්ම පුතේ හදා ගන්න පුළුවන්. එතකොට 6 වෙනිදා අපි දන්නවා සිකුරාදා, 7 වෙනිදා සෙනසුරාදා දවසක්. දැන් එතකොට ඔන්න අපි ලියාගත්තා මාර්තු 5 වෙනිදා කවද්ද කියන එක දන්නවා. බ්‍රහස්පතින්දා ප්‍රශ්නේ තියෙනවා මෙන්න බ්‍රහස්පතින්දා දවසක්. එම මාසෙට ඉරිදා දින. මෙන්න ඉරිදා දින හොයන්න යන්නේ අපි. ඉරිදා දින කීයද කියලා. එකක් තමයි මේ පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා දින 31ක් තියෙන මාසයක දින 31ක් තියෙන මාසයක පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදායින් දින 5 බැගින් තියෙනවා අපිට. දින 5 බැගින් අපිට ගන්න පුළුවන් පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා. මෙන්න දින 31ක් ඇති මාසයක 1 2 3 දිනේ යෙදෙන දවස් 5 බැගින් නැත. දවස් 5 බැගින් තියෙනවා. ගැටලුවක් ඇත්තෙම නැහැ. ඔබ කැලෙන්ඩරයක් අරගෙන දුවේ පුතේ බලන්න. ඉතින් ඔබට පහසුවෙන් මේක හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට දන්නවා අපි මෙන්න ඉරිදා දින. මෙතන ගත්තොත් 5ක් තියෙනවා. සඳුදා දිනත් 5ක් තියෙනවා. අඟහරුවාදා දිනත් 5ක් තියෙනවා. ඊට පස්සේදී බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා දින තියෙන්නේ දින 4 බැගින්. දින 4 බැගින් තියෙනවා. බලමු අපි මේ ටික එකතු වුණාට පස්සේදී එනවද කියලා 31ක්. නැත්තම් අපේ පිළිතුර වැරදි. මෙන්න එතකොට එකතු කරා 5යි 5යි 10යි 10යි 5යි 15යි 15යි 4යි 19යි 19යි 4යි 23යි 23යි 4යි 27යි 27යි 4යි සමානයි 31ක් වෙනවා. මෙන්න 31ක් වෙනවා. එහෙනම් මෙන්න අපේ පිළිතුර හරි. මේකදී අහන්නේ එම මාසෙට ඉරිදා දින කීයක් තියෙනවද කියලා. ඉරිදා දින 5ක් තියෙනවා පුතේ. ඉරිදා දින 5ක් තියෙනවා. දැන් එතකොට ඊළඟ ප්‍රශ්නය. ඊළඟ එක. දෙවෙනි ප්‍රශ්නයත් අපි බලමු. මෙතන අංක 2. මෙතන අංක 2. දෙවෙනි ප්‍රශ්නයත් අපි බලමු. මේ පළවෙනි ප්‍රශ්නය. ඒ ඔන්න පිළිතුර හොයා ගන්න විදිය කිව්වා. ඒ අදාළ දිනයන් ටික එකතු කරාට පස්සේදී 31 ලැබෙන විදියත් ඔන්න මම පෙන්නුවා. එහෙනම් බලමු 20යි 26 වර්ෂයේ අප්‍රේල් 6 වෙනිදා සඳුදා දවසකි. අප්‍රේල් 6 වෙනිදා. අපි දන්නවා අප්‍රේල් මාසය නේද? මේ එන මාසය, ලබන මාසය අපි දන්නවා ලබන මාසය අප්‍රේල් මාසය, අවුරුදු මාසය. ඉතින් ඒ අපිට ලබන අවුරුදු මාසය අවසන් වෙන්නේ දින
30න් අවසන් වෙන්නේ. ඒ නිසා අපි බලමු 6 වෙනිදා සඳුදා. මෙන්න අපි ලියාගත්තා 6 වෙනිදා 6 වෙනිදා සඳුදා. එතකොට අපි මේ පැත්තට ගියා අඩු වෙවි යන්න වෙන මොකද බදාදා දින කීයද කියලා අපෙන් අහන්නේ. බදාදා දින මෙන්න එතකොට 6 වෙනිදා සඳුදා. එතකොට අපි මේ පැත්තට ගියා 7ක් නිසා සතියකට තියෙන්නේ දින 7ක් නිසා. සඳුදා මේ එතකොට එන්නේ අඟහරුවාදා. දැන් අපි අඩු වෙවි යනවා 5 4 3 2 1. දැන් එතන මේ සඳුදා මෙතෙන්ට තමයි ඉරිදා මෙතන සෙනසුරාදා මෙතන සිකුරාදා මෙතන බ්‍රහස්පතින්දා පළවෙනිදා එන්නේ බදාදා දවසක්. පළවෙනිදා බදාදා දවසක්. දැන් එතකොට කලින් හදපු ප්‍රශ්නේ වගේමයි මේක 31න් අවසන් වුණේ මේක අවසන් වෙන්නේ 30න් අවසන් වෙන අප්‍රේල් මාසයේ. අප්‍රේල් මාසයේ 30න් අවසන් වෙනවා. දැන් එතකොට අපිට පුළුවන් දුවේ පුතේ මේකෙදිත් මෙන්න මෙතෙන්දී අපි දන්නවා දින 30ක් ඇති මාසයක පළවෙනිදා දෙවෙනිදා දින යෙදෙන දවස් 5 බැගින් තියෙනවා. මේ පළවෙනිදා සහ දෙවෙනිදා යෙදෙන දින 5 බැගින් තියෙනවා. ඒ නිසා අපි මෙතනට 5 සහ මෙතනටත් 5ක් අපි එකතු කරනවා. ඊට පස්සේදී මේ අනිත් ඉතිරි දින ටිකට අපි 4 බැගින් තමයි මේක එකතු විය යුත්තේ නැත්තම් වැරදි. ඉතින් මෙන්න මේ ටික අපිට එකතු කරලා බලනොත් දින 30ක් එන්න ඕනේ. එහෙම වුණොත් අපේ පිළිතුර නිවැරදි. 4 ඒවා 5ක් අපි දන්නවා 4 ඒවා 5ක් නේද? එකතු කරාට පස්සේ මනෝමය මේ එකතු කරගන්න පුළුවන් වෙන්න ඕන. දුවේ පුතේ වෙලා විතර කරගන්නත් ඕන ඔබ. ඉතින් 4 ඒවා 5ක් එනවා 20යි 25යි 30යි. මෙන්න සමානයි. මෙන්න දින ටික අප්‍රේල් මාසයේට අදාළ දින ටික ආව 30යි. එහෙනම් අපෙන් අහන්නේ බදාදා දින කීයද කියලා. බදාදා දින. එහෙනම් අපි බලමු බදාදා දිනත් එතකොට දින ගණන 5යි. මෙන්න දුවේ පුතේ දින සම්බන්ධ ප්‍රශ්නවලදී අපිට ලැබෙන ක්‍රමවේදයන් බොහෝ සෙයින් තියෙන දින සම්බන්ධ ප්‍රශ්නේ. ඉතින් මේ කැලෙන්ඩරින් නේද? කැලෙන්ඩරින් දමන්න ඕන මැජික් එකක්. ඉතින් අපි ලේසියෙන්ම පුළුවන් ඔබට මෙන්න මේ ගැටලුවත් ඔබේ දැනුමට එක් කරගන්න ආකාරයට ඉල්ලනවා. ඉතින් දුවේ පුතේ ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.